Hello friends, today we are going to talk about articles. ඔගොල්ලෝ දන්නවා මේ ඉංග්‍රීසි වල ලස්සන පාඩමක් තියෙනවා articles කියලා. articles වලට අයිති වෙන වචන තුනක් තමයි තියෙන්නේ. and සහ the. and සහ the. අද එතකොට අපි කතා කරන්නේ මොනවද මේ and the වල භාවිතයන් සහ ඒවට උදාහරණ අපි කොහොමද මේ වගේ lesson එකක් ඉගෙන ගන්න කියන එක තමයි අද අපි කතා කරන්නේ. අපි එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව lesson එකට ගියොත් එහෙම මේ lesson එකේ මම දෙපැත්තට වෙන් කරලා තියෙනවා කොහොමද මේ and the වෙනස් වෙන්නේ කියන එක. සහ and කියලා මම එක පැත්තකට දාලා තියෙනවා. the කියන පදය තව පැත්තකට දාලා තියෙනවා. මම lesson එකට යන්න කලින් කියන්න ඕනේ මේ සහ and ගැන අපි කතා කරොත් එහෙම පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට අපි කලින් lesson එකක් කතා කරේ vowel consonant කියලා. එතකොට මේ පාවිච්චි කරන්නේ consonant sound එකක් ඉස්සරහා. කියන වචන පාවිච්චි කරන්නේ consonant sound එකක් ඉස්සරහා. and කියන වචන පාවිච්චි කරන්නේ එතකොට කොතනද? යව්. and කියන වචන පාවිච්චි කරන්නේ vowel sound එකක් ඉස්සරහා තමයි මේ and කියන වචන පාවිච්චි කරන්නේ. අපි එහෙනම් lesson එකට ගියොත් එහෙම lesson එකේ මම මුලින්ම දාලා දිනවා සහ and we can use in front of the noun. A dog, a cat, an elephant, a bat. මේ විදිහට අපිට ඕනම noun එකක් ඉස්සරහා මේ කියන පදය පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම එනවා the වලට. the වලත් මම දාලා තියෙනවා in front of the nouns කියලා. in front of the nouns. එතකොට අපිට කියන්න පුළුවන් the sea, the pen, the cat, the dog ඕනම නාමපදයක් ඉස්සරහට අපිට මේ and the පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපි දැන් එනවා අපේ දෙවෙනි පොයින්ට් එක. දෙවෙනි පොයින්ට් එකේ අපි කතා කරන්නේ countable noun. මේ සහ and අපිට පාවිච්චි කරන්න පුළුවන් countable noun එකක් ඉස්සරහදී විතරයි. countable noun එකක් ඉස්සරහදී විතරයි. මොනවද මේ countable noun කියලා කියන්නේ? countable noun එකක් කියලා කියන්නේ ගණන් කරන්න පුළුවන් noun එකක්. A dog, a book, a pen, a pencil මේ ඕනම ගණන් කරන්න පුළුවන් දෙයක් එක්ක අපිට මේ සහ and කියන එක පාවිච්චි කරන්න පුළුවන්. සහ and කියන එක ඕනම ගණන් කරන්න පුළුවන් නාමපදයක් එක පාවිච්චි කරන්න පුළුවන්. මම ඊට පස්සේ යනවා the කියන එක පැත්තට. the කියන එකේ තියෙනවා countable and uncountable noun කියලා. ඒ කියන්නේ අපිට මේ the කියන එක countable noun එකක් ඉස්සරහට පාවිච්චි කරන්න පුළුවන්. uncountable noun එකක් ඉස්සරහට පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට the pen, the cat, the man, the woman ඒ විදිහට අපිට countable ඒවත් එක පාවිච්චි කරන්න ඒ වගේම පුළුවන් අපිට uncountable එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ the sugar ඒ විදිහට අපිට ගණන් කරන්න බෑ. ඒ වුණාට අපිට මේ the කියන එක පාවිච්චි කරන්න පුළුවන් countable and uncountable noun ඉස්සරහදී. ඊට පස්සේ අපි බලමු අපේ තුන්වෙනි point එක මොකක්ද කියලා. තුන්වෙනි point එකේ මම දාලා තියෙන්නේ first time. හිතන්නකෝ first time කියලා මම දාලා තිබුණාට මෙතන ඇත්තටම අදහස වෙන්නේ අපි මොකක් හරි නාමපදයක් ගැන අපි ඒ කියන්නේ පළවෙනියටම කතා කරනවා නේ. හිතන්නකෝ මම කියන උදාහරණයක් විදියට I watched a film. I watched a film. ඒකේ තේරුම එන්නේ මම ෆිල්ම් එකක් බැලුවා. මම ෆිල්ම් එකක් බැලුවා. එතකොට මෙතන තියෙන ආටිකල් එක මොකක්ද? I watched a film. කියන එක තමයි. ඒ කියන්නේ අපිට මේ කියන එක පාවිච්චි කරන්න පුළුවන් first time කතා කරන noun එකක් ඉස්සරහා අපිට කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම එනවා දෙවෙනි තැනට. දෙවෙනි තැනේ තියෙන second time. second time. හිතන්නකෝ මෙහෙම උදාහරණයක්. මම කලින් කිව්වේ I watched a film කියලානේ. මම කියනවා මෙහෙම. The film was fantastic. I watched a film. The film was fantastic. ඒ කියන්නේ second time පාවිච්චි කරද්දී අපිට පුළුවන් මේ the කියන එක පාවිච්චි කරන්න. ඊට පස්සේ එනවා මම අපේ හතරවෙනි පොයින්ට් එකට. හතරවෙනි පොයින්ට් එකේ කතා කරන්නේ any one thing. උදාහරණයක් විදිහට මම මේක අරගෙන ඉන්නම්කෝ. I need a pen. එක දෙයක්. I need a pen. එක පෑනක් ඕනේ කියලා තමයි මම කියන්නේ. එතකොට මේ කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන් මොකක් හරි එක දෙයක් ගැන කතා කරද්දී. I need a pen. හරි. ඊට පස්සේ මම එනවා the කියන පැත්ත. the කියන එකේ තියෙන specific thing කියලා. දැන් කලින් කතා කරේ අපි anything නේ. මොකක් හරි එක දෙයක්. specific thing කියලා කියන්නේ සුවිශේෂී දෙයක්. එක දෙයක් කියන එක. උදාහරණයක් විදිහට මෙහෙම කියමුකෝ. මම මේකෙදි කිව්වේ I need a pen කියලානේ. මම මෙතනදී කියනවා I need the red pen. I need the red pen. මේ පෑන් ටික අතරින් රතු පෑන ඕනේ. specific කියන එක තමයි ඒක කියන්නේ. specific.
හරි. I need the red pen. අපි බලමු දැන් අපේ final point එක one and only thing. මේ the කියන එකේ සුවිශේෂී point එකක් තියෙනවා. අපිට මේ the use කරන්න පුළුවන් one and only thing. ඒ කියලා කියන්නේ හිතන්නකෝ the moon is cool. The moon is cool. ඒ කියන්නේ අපිට මේ ලෝකේ තියෙන එක දෙයක් ගැන කියනවා නම් ලෝකේ තියෙන්නේ එක හිතන්නකෝ දැන් හඳ කියලා ගත්තොත් එහෙම හඳවල් තියෙන එකයිනේ. එතකොට මේ ලෝකේ එක දෙයක් තියෙනවා නම් අපිට the කියන එක පාවිච්චි කරන්න පුළුවන්. The sun is hot. The moon is cold කියලා පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඔය දේවල් තමයි අපිට මේ ඉංග්‍රීසි වල and the ඒ කියන්නේ ආටිකල් වලට අදාළ පද ටික ඉගෙන ගන්න තියෙන්නේ. අපි උදාහරණ ටිකක් බලමු කොහොමද මේ තියෙන ගැටලු ටික निराකරණය කරගන්න කියලා. අපි දැන් බලමු examples ටිකක් අරගෙන තියෙනවා. මේ example ටික කරාට පස්සේ ඔයගොල්ලන්ට idea එකක් එයි කොහොමද මේ and සහ the පාවිච්චි වෙන්න ඕන ප්‍රායෝගික අවස්ථා. හරි. පළවෙනි උදාහරණය විදිහට මම අරන් තියෙන්නේ bear is dangerous. bear is dangerous. අපි මෙතනට දාන්නේ අපි කියලා දාන්නේ ඕනම වලසෙක් ගැන කියලා කියන්නේ. අපි ඕනම වලසෙක් ගත්තොත් ඒගොල්ලෝ ගොඩක් නපුරුයි එහෙම නැත්නම් දරුණුයි. හරි. මාංශ භක්ෂක සත්ත්ව කොටාසයක්. එතකොට මේගොල්ලෝ ඕනම එක්කෙනෙක් ගත්තොත් එහෙම ගොඩක් දරුණු සතෙක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. හරි. අපි දෙවෙනි උදාහරණයට එමු. දෙවෙනි උදාහරණේ තියෙන පොඩක් දිග වාක්‍යයක්. ඒක කියන්නේ it is space cat full stop එකක් තියලා I space එකක් cat is cute. අපි අර කතා කරේ first time second time කියලා. එතකොට ඒ rule එක තමයි මෙතන ඉන්නේ. අපි first time noun එකක් ගැන කතා කරද්දී අපි දානවා කියලා. cat කියන නාම පදය ගැන අපි මුලින්ම කතා කරන්නේ. එතකොට අපි කියලා දානවා. second time කතා කරද්දී අපි the කියලා දානවා. It is a cat. The cat is cute. අපි මේ පූසෙක් කියලා කියන්නේ ඒ පූසා ගොඩක් හුරතල් කියන එක තමයි මේ වාක්‍යයේ තේරුම වෙන්නේ. හරි. තුන්වෙනි උදාහරණය I need space එකක් තියලා pen. I need space එකක් තියලා pen. එතකොට මොකද වෙන්නේ? මෙතනදි වෙන්නේ මොකක් හරි එක දෙයක් ගැන අපි කතා කරන්නේ. Any one thing. I need a pen. I need a pen. මට මොකක් හරි පෑනක් ඕනේ කියන එක කියන්නේ. මට මොකක් හරි පෑනක් අවශ්‍යයි කියන එක තමයි එතනදි කියන්නේ. හතරවෙනි උදාහරණය I saw space එකක් තියලා cat and space එකක් තියලා dog. මෙතන නාමපද කීයක් තියෙනවද? නාමපද දෙකයි. හැබැයි එකම නාමපදය ගැනද කියන්නේ නැහැ. නාමපද දෙකක් ගැන කියන්නේ. එතකොට අපිට පළවෙනි නාමපදේ දාලා දෙවෙනි නාමපදයේ ගාවට ගිහිලා දාන්න බෑ. මොකද නාමපද දෙකක් තියෙන නිසා. අපි දාන්න ඕනේ දැන් දෙකටම අපි අපේ පස්වෙනි උදාහරණයට එමු. පස්වෙනි උදාහරණේ තියෙන්නේ look. There is space elephant. එතකොට මෙතනදි කියන්නේ බලන්න අතන අලියෙක්. බලන්න අතන අලියෙක් කියන එක තමයි කියන්නේ. එතකොට එන්නේ look there is an elephant. There is an elephant කියන එක තමයි කියන්නේ. ඊට පස්සේ අපේ 6 වෙනි උදාහරණය space එකක් තියලා Sri Lanka is beautiful. අපි කිව්වා මොකක් හරි ලෝකේ එක දෙයක් තියෙනවා නම් අපිට the කියන එක පාවිච්චි කරන්න පුළුවන් කියලා. එතකොට මෙතන ඒ rule එක තමයි මෙතනට applicable වෙන්නේ. අපි දානවා the කියන එක. මම හිතනවා ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම වීඩියෝ ලෙසන් එක තේරෙන්නේ නැති. අපි මුලින්ම and the ගැන පොඩි හැඳින්වීමක් කරලා මොනවද මේ භාවිතයන් කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි උදාහරණ කිහිපයක් ඉගෙන ගත්තා. ඕගොල්ලන්ට තවත් මේ and the වල තියෙන ඉගෙන ගන්න දේවල් තිබ්බොත් මම වීඩියෝ එකකින් අරගෙන එනවා. එහෙනම් thank you for watching.